ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ යනවා Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් මගේ YouTube channel එකත් එක්ක එකතු කරගන්නවා. ඉතින් අද දවසේම lectures තියෙනවා උදේ ඉඳන් හවස් වෙනකම්ම. ඉතින් දැන් මම මේ lectures යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපිට උදේ ඉඳන් lectures තිබුණේ මෙන්න මේ lecture hall එකේ. ඉතින් මේ lecture එක දවල් 12 වෙද්දි ඉවර වුණා. ඊට පස්සේ අපි යනවා දවල්ට කන්න. දවල් 12 අපිට තියෙන්නේ lunch break එක. එකෙන් පස්සේ අපිට ආයෙම lectures පටන් ගන්නවා. ඊට පස්සේ අපි ආවා දවල් තියෙන lecture එකට. මේ තියෙන්නේ අපේ department එක. ඉතින් මේ අපේ සෙමෙස්ටර් එකේ මුල. ඉතින් මේ දවස්වල එක දවසට තමයි ලෙක්චර්ස් තියෙන්නේ. මොකද තාම අපේ ලෙක්චර්ස් ටික හරියට ෂෙඩියුල් කරලා නැති නිසා. ඔන්න ඉතින් අපේ ලෙක්චර්ස් ටික ඉවරයි. ඊට පස්සේ අපි ආවා යාළුවොත් එක්ක පොඩි කයියක් ගහන්න. මෙතන අලුතෙන් බෙන්චර්ස් වගේක් හදලා තිබුණා. ඉතින් අපි ආවා එතනට. ඉතින් මගේ යාළුවා ඊට පස්සේ ආවා කැම්පස් එක වටේ චුට්ටක් ඇවිදින්න. මොකද ගොඩ දවසකින් අපිට ඇවිදින්න බැරි වුණා. සයන්ස් ෆැකල්ටි එක ළඟම මේ තියෙන්නේ විජයවර්ධන ගර්ල්ස් හොස්ටල් එක. ඊට පස්සේ මගේ යාළුවා ආවා කැම්පස් එකේ තියෙන චූටි වැව ළඟට. මෙතන මාරම ලස්සනයි මාරම නිදහස්. හැබැයි මේ දවස්වල වැවේ වතුර චුට්ටක් අඩුයි. ඊට පස්සේ අපි යනවා උඩ පේරාදෙණිය පැත්තේ චුට්ටක් ඇවිදින්න. ඉතින් මේ තියෙන්නේ කැම්පස් එකේ බිල්ඩින්ග්ස්ම තමයි. මේ තියෙන ග්ලාස් හවුස් එක මං හිතන්නේ ෆයින් ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ. එතකොට ඔය ඈතින් චූටියට පේන්නේ අපේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ මුස්ලිම් පල්ලිය. ඉතින් මේ පල්ලිය විතරක් නෙවෙයි පන්සලක්, එතකොට හින්දු කෝවිලක්, චර්ච් එකක් එහෙමත් අපේ කැම්පස් එකේ තියෙනවා. ඔයාලා ෆොටෝ ෂූට් වල එහෙම දැකලා ඇති. මේ තියෙන්නේ ගල් පාලම. ගල් පාලම ළඟම මේ තියෙන්නේ ගල් පල්ලිය. මට ඉතින් වතුර වලක් දැක්කම නිකන් ඉන්න බැරි නිසා මෙන්න මේ වතුර වලට බැස්සා. ඔන්න ඉතින් ගමන අවසානයේ අපි දෙන්න ආවා කැම්පස් එකේ මිල්ක් බාර් එකට මොනවා හරි කන්න. මම මාරම ආසයි මිල්ක් බාර් එකේ යෝගට් කන්න. ඉතින් මගේ යාළුවා ගත්ත අයිස්ක්‍රීම් එකක්. ඔන්න ඉතින් මගේ යාළුවයි හොස්ටල් එකට ආවා. මොකද අද හවසට අපි යාළුවෝ සෙට් එක යනවා ගලා හන්දියට චායි ටී බොන්න.
ඔන්න ඉතින් අපි ලෑස්ති වෙලා ඉවරයි. දැන් මේ යන්නේ ලේට් පාස් දාන්න. ඉතින් ලේට් පාස් පොතේ ලියලා සයින් කරන්න ඕනි. මොකද රෑ 10 වෙනකන් විතරයි ලේට් පාස් තියෙන්නේ. මේ දවස්වල කැම්පස් එකේ සමහර ගස්වල පාට මල් පිපිලා තියෙනවා. ඉතින් මේ ඉන්නේ අපි යාළුවෝ සෙට් එක. ඉතින් තව යාළුවෝ එකතු වෙනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. අපි ඊට පස්සේ පයින්ම ගලා හන්දියට ආවා. चिकन रोटी खाना अपने चिकन की रोटी खाने में टाइप කැපුවා අපි. දැන් ඉන්නවා. මෙත් සඳනේ. කීයක් තියෙනවද? 4යි තියෙන්නේ. हमारी पे दान करना කීයක් ඉන්නවද? කීයක් ඉන්නවද බලන්නකෝ. 11ක් ඉන්නවා. එතකොට දෙකට බෑ. දෙකට කඩලා බෑ. අනේ චුට්ටනි වෙනකන් ඉන්න. ඔයාලා පොඩි කෑල්ලක් ආවේ හොඳේ. අගනින් කෑල්ලක් දැන්. මේක ගන්න එපා. අපෝ චිකන් කාලා නැහැ වගේ. සාමේ හැමම කන්න හම්බෙන්නේ තියෙනවා. अपने वीडियो करने චායි ටී බොන්න කියලා ආවට වෙන මොනවද තමයි අපි බිව්වේ. හැබැයි මේකත් රසට තිබුණා. ඊට පස්සේ අපි යනවා ග්‍රවුන්ඩ් එකට සින්දු කියන්න. ඉතින් මේ අපේ සෙමෙස්ටර් එකේ මුල. ඒක නිසා තමයි පොඩ්ඩක් හරි නිදහස තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඩිසර්ටේෂන්, ප්‍රසන්ටේෂන්, වයිවා, අසයින්මන්ට් වලට යට වෙන්න තමයි තියෙන්නේ. टेस्ट එකට මේ සඳේරුම ඉන්නවා කිය. ඔබ ඇපල් මාන්නද ස්පියන් වලින් ගන්නවා. SPN වලින් ගන්නවා නම් ඊළඟ හිටි රූපේ පටන් ගන්නවා. 2 3 4 ස්පියන් නදී කැලි කැපෙන රළු රාත්‍රී ඊගෙන සිතන අසයිදී ප්‍රේමයේ දෙපමණක් ශේෂේ නම් පුතාගේ ඔබගේ සිනමා
ඔන්න ඉතින් දැන් අපි අපේ හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් තවත් දවසක අලුත් vlog එකක් අරගෙන එන්නම්. බයි.